කොහොමද යාලට හොඳින් ඇති කියලා හිතනවා. මේ දැන් මේ දවස්වල කතා කරන්නේම ඔක්කොම මේ මොනවාද හොර ජාවාරම් ගැනනේ. ඉතින් මේ මම දැන් අද ඉදිරිපත් කරන්නේ තව ජාවාරම. හැබැයි UAE එකේ නෙවෙයි. මේ දැන් මම මේ කියන්නේ UAE එකයි ඕමාන් එකයි අතර යන්න අපි බෝඩර් ක්‍රොස් කරන්න දන්නවනේ. UAE එකේ ඉඳලා පැයක්. ඒ කියන්නේ ඕමාන් බෝඩරේ ඉඳලා ඇතුළට ඕමාන් එකට පැයක ප්‍රමාණයක තියෙන ඕමානෙට ලංකාවෙන් අරන් යනවා විසිට් එකේ. අරන් ගිහිල්ලා මොනවයි කරන්නේ? ශක්තියක් තියෙන පිරිමි ළමයින්ට ඒගොල්ලෝ වීසා ගහනවා. නැති අය අතහැරලා දානවා ජොබ් නැහැ එහෙම කියලා. එක පැත්තක් තියෙනවලු. මේ ජොබ් නැහැ කිය ඇවිදිනකොට තරව්කරුවෝ ඉන්නවලු. බංගලියෙකුයි ලංකාවෙක් කෙනෙකුයි. අනිවාර්යෙන් පක්කෙකුත් ඇති. මේ එන්න ජොබ් නැහැ එන්න දෙන්නම් කියලා මම හිතේ ඕමාන් රියාල් මේ 10ට 15ට අපේ අය ගෙනහිල්ලා මේ දානවලු ෆාම් වලට. ඒ කියන්නේ එක විකිනිල්ලක් නේ. අර ජොබ් මනි ගන්නවා වගේ තමයි. ජොබ් එකක් නැද්ද? එහෙනම් එන්න අපේ ගාව මේ ජොබ් තියෙනවා කියලා. මේ ඒ ෆාම් එකට. ඒතකොට ඒ ෆාම් එකෙන් වීසා ගහන්න නැහැයිලු. කන්න දෙනවලු, ඉන්න දෙනවලු. ඉන්නෙත් 1000ක් විතර අපේ ලංකාවේම අය ඉන්නවා කිව්වම හිතන්න. මේවා හොයලා බලන්න. මේව හොයලා බලන්න. සාක්ෂි සාධක තියෙනවා මං ගාව. ඒකයි මං කතා කරන්නේ. මේවා දැන් හොයලා බලන්න කාලය හරි. දැන් UAE එක ගැනනේ කතා කරන්නේ. නෑ. මේ ඕමාන් එකේ. ඒ ගෙනහිල්ලා දාන 1000ක් වගේ ඉන්නවලු මේ ෆාම් එකේ. එතකොට මේ රස්නි කාලේ දූවිල්ලේ ළමයි වැඩ කරන්නේ අර ලංකාවෙන් ආපු ණය ටික ගෙවා ගන්න. එතකොට ඒ ළමයි කවද්ද ලංකාවට යන්නේ? ඕමාන් එකේ තානාපති කාර්යාලයක් තියෙද නැද්ද කියන එක මම දන්නේ නැහැ. එතකොට ඔයාලා මේව හොයලා බලන්න. අපිට තොරතුරු එනවා. සත්‍ය තොරතුරු වීඩියෝ පට ඒවා ඔක්කොමත් එක්ක අපිට එන්නේ. අපි බොරු කියනවා නම් අපිට ඒව දෙන්නේ නැහැ මිනිස්සු. අපිව විශ්වාස කරලා මේ මිනිස්සු දෙන්නේ. අන්න ඒකයි වෙනස. එතකොට මේකේ මේවා නවත්තන්න ඕනේ. ඒ ළමයි දැන් ඕමානේ දාන ඕනම රටක වීසා නැතුව ඉන්න බෑනේ. එතකොට ඒ ළමයි ලංකාවට යන කාලෙකට කොහොමද යන්නේ හිරගෙවල් වල ඉඳලා දැනුත් දුක් විඳින්නේ. අන්න ඒකයි අපි කියන්නේ මේවා ගැන හොයලා බලන්න. විදේශ සේවා නියුක්තිකයන්ගේ කාර්යාලයක් තියෙනවනේ නේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශය. එතකොට ආගමන විගමන දෙපාර්තමේන්තුව මේ මිනිස්සු රටවල් වල යනවා. මේ පිරිමි ගණිකාවද ඒක? මට ඉතින් අහන්න තියෙන්නේ ඒකයි. පිරිමි ගණිකාවද? ඔයගොල්ලෝමයි ඇහුවේ අපි නෙවෙයි. සාක්ෂි තියෙනවනේ දාලා තියෙනවනේ. ඒ හින්දා ඒව නවත්තන්න. අපරාධය අපේ කොල්ලෝ. අපි මේ කතා කරන්නේ ඒකයි. සමහරු කියනවා දන්නේ නැති දේවල් කතා කරන්න එපා කියලා. දන්න අය ඉතින් කියලා දෙන්න එපා අපේ මිනිස්සුන්ට. බයයි නේ පොඩි ළමයි ටික රැවටෙයි කියලා ඇවිල්ලා. එතකොට දැන් අපි කතා කරාට පස්සේ උන්ට රවට්ට ගන්න බෑනේ පොඩි ළමයි ටික නේ. වග කිව යුතු පුජ්‍යලය දැස අරින්න. මම මේ විස්තර දෙනවා. අරන් යන කෙනාගේ විස්තර පවා මංගාව තියෙනවා. ඕමානෙට. ඉතින් මට ඕමාන විතරක් නෙවෙයි. මැලේසියාවෙන් කතා කරලා තියෙනවා. දොහකට අරකින් කතා කරලා තියෙනවා. ඒ සිදුවෙන වැරදි. මැලේසියාවේ ඕන තරම් ඉන්නෝ මේ වගේ මරන් ගිහිල්ලා දාලා එයාලගේ වයිෆ්ලා මට කතා කරලා තියෙන්නේ අද ඊනේ ගොඩාක් කාලෙක ඉඳලා ඒ ළමයි මගෙන් අහනෝ විස්තර කොහමද මම මේ රටේ හිටියත් මම හිතන විදිහට මම මේ මිනිස්සුන්ට කියලා තියෙන මේ අවවාද දීලා තියෙනවා දොහකට හරිගේ ප්‍රශ්න කතා කරලා තියෙනවා හවුස්මේට්ලගේ ඉතින් අපි දන්නේ නැහැ ඉතින් අපි කොච්චර කල් ජීවත් වෙයිද මේව කතා කරන හින්දා අපි කොච්චර කල් මේව කරයිද මොකද මැරියෝ විතරක් නෙවෙයි දැන් සමහර මෝඩ තකතිරු මේ මිනිස්සු ඉන්නවනේ ගොබ්බය ප්‍රොමෝට් කරන මේ YouTube channel තියෙනවා මේ ඔන්න ඕකයි අපි නම් මේ ලෑස්ති වෙන්නේ මෙහෙට මිනිස්සු ගෙනල්ලවත් ඡන්දෙ ඉල්ලන්නවත් නෙවෙයි මේ වෙන දේවල් අපරාධය අපේ ශ්‍රී ලාංකිකයන්ට අපි යන තැනකට ඒ හොඳ දේ අරන් නැහැ එච්චරයි අපිට ඉතුරු